සියලු දෙනාට සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් අපගේ ගෞරවනීය සිරිපා අඩවියේ ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් අප වෙත ලබා දුන් කෙටි පණිවිඩයක් රටහඹුවේ තැබීමටයි අපගේ මේ සූදානම. ඔබ සියලු දෙනාම දන්නවා මේ වන විට ස්වභාවික බොහෝ විපත් කාලයක් රටට උදා වෙමින් පවතින බව. ඒ අනුව අපට අසන්නට ලැබෙන්නේ ගම් වතුර තත්ත්වයන්, සුලිකුණාටු තත්ත්වයන් පිළිබඳවයි. අපගේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අප සමග කළ සාකච්ඡාවක් අතරතුර මේ පිළිබඳව බොහෝ කරුණු කාරණා ගැන අපව දැනුවත් කර තියෙනවා. ඒ අනුව ලබන 4 වෙනි දින මේ පිළිබඳ සියලු දෙනාම දැනුවත් කරන්න වැඩසටහනක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු අද දහවල් කාලේ අපගේ කණ්ඩායම ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ හමු වීමට පිටත් වූ අතර ඒ අවස්ථාවේදී උන්වහන්සේගෙන් ලද පණිවිඩයකට අනුව මේ වනට සිදුවන විපත්ති අවස්ථාවේ රටවැසියන් හැටියට අපට කළ හැකි කුමක්ද යන්න පිළිබඳව උන්වහන්සේ ජනතාව දැනුවත් කරන්නයි අපිට දන්වා සිටියා. එම දැනුවත් කිරීමට අනුව ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පැහැදිලි කළ කාරණා අතර එළඹෙන පොහෝ දිනෙන් ආරම්භ වන සිරිපා කරුණා වන්දනාව ආරම්භයට පෙර විපත්තිදායක කාලයක් උදාවන බවත් ඉදිරියේදී සිරිපා කරුණා කිරීමට පැමිණෙන සියලුම බැතිමතුන් රට ජාතිය සහ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සහ මනුෂ්‍යත්වයේ මූලික කර ගැනීමෙන් සියලු සත්වයන්ට මෛත්‍රී පෙරදරිව සිරිපා කරුණා කරන ලෙසත් ඉල්ලා සිටිනවා. එමෙන්ම ඉදිරි දින කිහිපය පුරාවට සිදුවන විපත්තිදායක තත්ත්වයන් සියලුම සත්වයන් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමින් තමන්ට හැකි පමණින් හැකි සෑම මොහොතකම මෛත්‍රී සිත පෙරදරිව ආගමික වතාවත්වල නියැලෙන ලෙසත් එසේ ආගමික වතාවත්වල නිරත වන අවස්ථාවන්හිදී තුන් සූත්‍රය සජ්ජායනා කිරීම, අටවිසි පිරිත සජ්ජායනා කිරීම, මෝර පිරිත සජ්ජායනා කර අප මාතෘ භූමියත් රටවාසී සැමත් සියලු සත්වයෝ තුන්රුවන්ගේ ආරක්ෂාව ලැබීමෙන් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා පෙරදරිව නිරන්තරයෙන් තම සිතුවිලි වඩන්නේ ඉල්ලා සිටිනවා. ධර්මයේ ආශිර්වාද සැලසීමෙන් සියලු සත්වයන් ආරක්ෂා වේවා. සියලු සත්වයන්ට දුක් පීඩා නොම වේවායි ප්‍රාර්ථනා කරන මෙන්ද ඉල්ලීමක් කර සිටිනවා. සියලු දෙනාම පුළුවන් සෑම මොහොතකදීම දැනුවත් කිරීම අවබෝධ කොටගෙන කටයුතු කරන මෙන් අපි තා ගෞරවයෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ සිදුවන්නා වූ විපත් වලින් මගේ රට ආරක්ෂා වේවා. සියලු පුරවැසියන් සුරකේවා. ඇසට පෙනෙන නොපෙනෙන සියලු සත්වයෝ ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරන්නටයි. තෙරුවන් සරණයි.